අයිබෝවන් දැන් මම මේ ආවේ වීඩියෝ එක සින්දු තමයි මම මීට කලින් වීඩියෝ වල දාලා තිබ්බේ එකක් දෙකක් සාමාන්‍ය වීඩියෝ දාලා තිබ්බා. හැබැයි අද මම කතා කරන්නේ මගේ සින්දු අහන යහළු ඒඩියන්ගෙන් මම ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ විෂය බාරව තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක සමාජයේ සාමාන්‍යයෙන් සමාජයේ අපිට දකින්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනේ. මොකක්ද මේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තමයි අපි හැමෝම මල්ගෙවල් වල ගිහිල්ලා තියෙනවා නේද? අපි හැමෝම මල්ගෙවල් වල ගිහිල්ලා තියෙනවා. ඒ මල්ගෙවල ගියන් පස්සේ අපි දකිනවා බෑන්ඩ් එකක් ගහලා තියෙනවා. ඒ මැරිච් කියන්නේ මියගේ පුද්ගලයාගේ රූපය අල්ලලා බෑන්ඩ් එකක් ගහලා තියෙනවා. නිවන් සැප ලැබේවා කියලා. දැකලා තියෙන අපි බෑන්ඩ් එක විස්තර කරන්න දෙන්න. අපි හැමෝම බෑන්ඩ් එක දන්නවා. එතකොට මං අහන්නේ මේ බැනර් එකේ එක වැරද්දක් තියෙනවා. හැබැයි මේ වැරද්ද කියන්නේ මේ බැනර් එකේ ලියලා තියෙන අකුරු කැතයි නෙමෙයි. අකුරු ලස්සන ලියලා තියෙනවා. හැබැයි හොඳ රෙදි කැලලක බැනර් එකක් නිර්මාණය කරලා තියෙනවා. නේද? ඒ වුණාට මං අහන්නේ මේ බැනර් එකේ තියෙන එක වැරද්දක් තියෙනවා. මේ ඉතිහාස දැන් ඉස්සර ඉඳන් මේ වැරද්ද කරගෙන එනවා. මං අහන්නේ මොලේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේක මොකද්ද මේ වැරද්ද? මේ බැනර් එකේ තිබ්බ එකම වැරද්ද මොකක්ද? පොඩ කල්පනා කරලා බැලුවොතින් අපිට තේරෙනවා මේක වැරද්ද මොකක්ද කියලා. මේක ඇවිල්ලා පොඩි උදව්වක් කරන්න. මේක ඇවිල්ලා මේ ධර්මානුකූලව ප්‍රශ්නයක්. ඔන්න චුට්ටක් උදව් කරා. මේක ධර්මානුකූල ප්‍රශ්නයක් තියෙන්නේ. මං අහන්නේ මේ බැනර් එකේ තියෙන වැරද්දක් තියෙනවා. මේ වැරද්ද මොකද්ද? මේ බෑන්ඩ් එක දකින කියන්නේ මේ හිතන්න එපා. මේ හොඳට ලියලානේ තියෙන්නේ. එක ප්‍රශ්නයක් නැහැ නේ. හොඳට තියෙනවනේ. එම අවුලක් නැහැ. මේක ඇවිල්ලා හිතන්න ඕනේ. මේක හිතලා දෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ මගේ වීඩියෝ එක යටින් ඔයා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ අනිකුත් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒවා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් කරන්න. මේ වීඩියෝ එක මගේ අනිත් වීඩියෝ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යාළුවන්ටත් මේ ප්‍රශ්නේ දැනගන්න. ඒගොල්ලන්ට උත්තරයක් කමෙන්ට් කරන්න. මේක ෂෙයා කරන්න. තව කල්පනා කරන්න ඇති ඇයි මට හුඟ දවසකින් මම සින්දුවක් වීඩියෝ එකක් දැම්මේ නැත්තේ ඇයි කියලා. ඒක මම සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා. ඒක මගේ වැරද්දක්. ඒ නිසා සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා. ඒක උනේ අපේ මල්ලි අපේ සුසන්ත අපේ මල්ලි නම සුසන්ත. එයා රාජකාරී හින්දා මට වීඩියෝ ටික දාගන්න බැරි වුණා. මොකද තනි ෆෝන් එකකින් මට ඒක කරගන්න බැරි වුණා. නමුත් දවසක මම තව ෆෝන් එකක් ගත්ත වෙලාවට අපි මගේ සින්දු අහපු සියලුම දෙනාටම මම නැවතත් වීඩියෝ දාන්න සූදානම්. පුළුවන් හැටියට අපි මොකක් හරි වීඩියෝ එකක් මගේ යාළු ඒලියන්ට වගේ මගේ සින්දු අහන සියලුම දෙනාටම මම දාන්න සූදානම්. මෙන්න මේ ප්‍රශ්නේ මගේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මොකද්ද ප්‍රශ්නේ? බැනර් එකේ තියෙන මල නැති අපි දකින මල ගෙදර ගියන් පස්සේ ඒ තියෙන බැනර් එකේ තියෙන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද මොකද්ද කියලා කමෙන්ට් කරන්න. ඒකට හේතුවක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරාට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දන්නවා හේතුවක් ඇතිනේ මේකක් හරි නේද? යම්කිසි අපි ඉතිහාසෙ තමයි වැරද්දක් කරගෙන යනවනේ නේ. ඉතිහාසෙ නම් එන එකක්. ඉස්සරින් නම් එන එකන්නේ. එහෙනම් ඒකට හේතුවක් ඇති. හේතුවක් තියෙන එකවත් කමෙන්ට් කරන්න කියලා මම සියලුම දෙනාගෙම ඉල්ලීමක් කරනවා. එතෙක් ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.